මානව ඉතිහාසය පුරා ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණ සහ ඛේදවාචකයන් දෙකම ඇති කර ඇත්තේ මිනිස් ස්වභාවයේ එක් සුවිශේෂී ගුණාංගයක් මගින්. එය ශක්තියක් ලෙස පෙනුනත් බොහෝ විට එය විනාශයේ පෙරනිමිත්තක් බවට පත්වේ. අප අද කතා කරන්නේ මාන්නය ගැනයි. නමුත් මෙහිදී අප සාකච්ඡා කරන්නේ නිරෝගී ආත්ම විශ්වාසය හෝ Tamanගේ හැකියාවන් පිළිබඳ සාධාරණ තක්සේරුවක් ගැන නොවේ. අප අවධානය යොමු කරන්නේ සීමාව ඉක්මවා ගිය අන්ධකාරයට පත්කරන අවසානයේදී සියල්ල බින දමන අධික මාන්නය හෙවත් උඩඟුකම ගැනය. මෙය Tamanගේම හැකියාවන් සහ බලය පිළිබඳ අතිශයෝක්තියෙන් යුක්ත තක්සේරුවකි. අන් අයගේ අදහස්, අනතුරු ඇඟීම් හෝ යථාර්ථය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමකි. අධික මාන්නය කවදා හෝ විනාශයක් බවට පත්වන්නේ ඇයි? එය මිනිස් මනසට, සබන්ධතාවරට සහ සමස්ත සමාජයට බලපාන්නේ කෙසේද? අපේම ඉතිහාසයේ සිට උදාහරණයක් ගනිමු. ලංකාවේ මහා වීරයෙකු ලෙස සැලකන දසමහා බලති රාවණා රජු. ඔහු මහා බලවතෙක් වියා. විද්‍යාව, තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, යුද ශිල්පය වැනි ක්ෂේත්‍ර ගණනාවක අති දක්ෂයෙක් වියා. ඔහුගේ ලංකාපුරය ත්‍රිලෝකයටම අභියෝග කළ හැකි තරම් දියුණු ස්වර්ණමය රාජ්‍යයක් වියා. ඔහුගේ බුද්ධිය සහ ශක්තිය සැබවින්ම අසමසම වියා. නමුත් ඔහුගේ මෙම අසීමිත හැකියාවන් සමගම ඔහුගේ මනස තුර අධික මාන්නයක්ද වර්ධනය වියා. එය කෙතරම් දියත් තමාට කිසිකුකට අභියෝග කළ නොහැකි බවත්, තමාගේ කැමැත්තට අනුව ඕනෑම දෙයක් කළ හැකි බවත් ඔහු විශ්වාස කළේය. රාවණාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ රාම කුමරුගේ බිරිඳ සීතා දේවිය පැහැරගෙන යාමයි. මෙම ක්‍රියාවෙන් පෙන්눔 කළේ ඔහුගේ අසීමිත බලය පිළිබඳ අධික විශ්වාසය සහ අන් අයගේ සීමාවන් ගෞරවය සහ යුක්තිය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමයි. ඔහුගේ ප්‍රඥාවන්ත සහෝදර විභීෂණ ඇතුළු බොහෝ දෙනා මෙම ක්‍රියාවේ බරපතල ප්‍රතිවිපාක පිළිබඳව අවාද කළත් රාවණා ඒවාට සවන් දුන්නේ නැත. ඔහුගේ අධික මාන්නය ඔහුගේ තීක්ෂණ බුද්ධිය අඳුරු කළ අතර නිවැරදි තීරණ ගැනීමට ඔහුට බාධා කළේය. ඔහු තමාගේ බලය අනිසි ලෙස භාවිතා කළේය. එය අවසානයේ ඔහුගේ විනාශයට හේතු විය. ලංකාපුරය විනාශ වී රාවණාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මෙය අධික මාන්නයේ ඛේදජනක ප්‍රතිඵලයකි. බලය සහ දැනුම තිබුණත් මාන්නය අන්ධ වූ විට විනාශය අතළඟය. එය වඩාත් ප්‍රඥාවන්තයා පවා වැරදි මාවතකට යොමු කරයි. යුරෝපයේ ඉතිහාසයේ දෙස බැලූ විට නැපෝලියන් බොනපාට් යනු අතිශය දක්ෂ යුද නායකයෙක් සහ උපාය මාර්ගිකයෙක් විය. ඔහු ප්‍රංශය යුරෝපයේ බලවත්ම රාජ්‍ය බවට පත් කළේය. ඔහුගේ ජයග්‍රහණ එකින් එක ගොඩනගෙද්දී ඔහුගේ ආත්ම විශ්වාසය ක්‍රමයෙන් අධික මාන්නයක් බවට පත්විය. ඔහුට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බවත්, තමාට ඕනෑම යුද්ධයක් ජයගත හැකි බවත් ඔහු විශ්වාස කළේය. මෙම ආත්ම විශ්වාසය මායිම් ඉක්මවා උඩඟුකමක් බවට පත්විය. ඔහු තමාගේම හැකියාවන් පිළිබඳව කෙතරම් විශ්වාස කළේදයත් කිසිදු බාධකයක් තමාට අදාළ නොවන බව ඔහු සිතුවේය. මෙම අධික මාන්නය හේතුවෙන් ඔහු 1812 දී රුසියාව ආක්‍රමණය කිරීමට තීරණය කළේය. මෙය ඓතිහාසික වශයෙන් දරුණු වැරදි තීරණයක් විය. රුසියාවේ දරුණු ශීත ශ්‍රීතුව, අතිශය දිගු සැපයුම් මාර්ග සහ සතුරු භූමියේ ඇති වූ ගැටලු ඔහුගේ මහා හමුදාව විනාශ කළේය. ඔහුගේ උපාය මාර්ගික බුද්ධිය පවා ස්වභාව ධර්මයේ බලයට සහ ඔහුගේ ඔම්ම අධික ආත්ම විශ්වාසයට යටත් විය. මෙම ව්‍යාපාරයෙන් පසු ඔහුගේ බලය ක්‍රමයෙන් හීන විය. ඉන්පසු වෝටලූ සටන ඔහුගේ අවසානය සනිටුහන් කළේය. ඔහුගේම අධික මාන්නය ඔහුගේම විනාශයට මඟ පෑදුවේය. නැපෝලියන්ගේ කතාව අධික මාන්නය බලවත්ම පුජ්‍යලයන් පවා බිඳ දමන ආකාරය පිළිබඳ කදිම නිදසුනකි. අසීමිත බලය අතටපත් වූ විට මාන්නය යනු මාරාන්තික විෂකි. එය තර්කයට සහ යථාර්ථයට ඉඩ නොදෙයි. චීනයේ පළමු අධිරාජ්‍යා වූ කිං ෂී හුවාං චීනයේ එක්සේසත් කර මහා ප්‍රාකාරය තැනීම වැනි දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කළේය. ඔහුගේ බලය සහ දැක්ම අති විශාල විය. ඔහු චීනයේ ඉතිහාසය වෙනස් කළ බලවත් පාලකයෙක් විය. නමුත් ඔහුට අමරණීය භාවය පිරිබග අධික උමත්තුවක් තිබුණි. තමා මරණය පවා පරාජය කළ හැකි බවට වූ ඔහුගේ විශ්වාසය ඔහුගේ අධික මාන්නයේ තවත් පැතිකඩක් විය. මේ නිසා ඔහු අමරණීයත්වය ලබා ගැනීමට විවිධ ඖෂධ අත්හදා බැලූ අතර එය ඔහුගේ සෞඛ්‍යයට හානි කළේය. ඔහුගේ පාලනය අධිකාරීවාදී විය. ඔහු විරුද්ධවාදීන් මර්ධනය කළේය, පොත්පත් පුළුස්සා දැමුවේය,
සහ තමාගේ මතයට එරෙහිව යන ඕනෑම දෙයක් දැඩි ලෙස මර්ධනය කළේය. කිංෂී හුවන්ගේ මාන්නය ඔහුට අන් අයගේ අදහස්වලට සවන් දීමට හෝ වෙන දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට ඉඩ දුන්නේ නැත. ඔහු තමාගේම බුද්ධිය සහ බලය පිළිබඳව කෙතරම් විශ්වාස කළේ දෙයත් අන් අයගේ අදහස් නිසරුවේ යොහු සිටුවේය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ අධිරාජ්‍ය ඉතා ඉක්මනින් බිඳ වැටුණා. ඔහු ගොඩනැගූ දැවැන්ත අධිරාජ්‍ය ඔහුගේ අධික මාන්නය සහ ඒකාධිපති පාලනය නිසාම කෙටි කලකින් විනාශ විය. මේ පෙන්වා දෙන්නේ තනි පුද්ගලයෙකුගේ මාන්නය සමස්ත රාජ්‍යයකටම කෙතරම් හානිකර විය හැකිද යන්නයි. නූතන ඉතිහාසයේ තවත් ඛේදවාචකයක් වන්නේ ටයිටනික් නෞකාවයි. එය ගිලිය නොහැකි යයි විශ්වාස කළ නෞකාවකි. මෙම විශ්වාසය පිටුපස තිබුණේ මිනිසාගේ තාක්ෂණික දියුණුව පිළිබඳ අධික මාන්නයයි. 20 වෙනි සියවසේ මුල් භාගයේදී මිනිසා තම තාක්ෂණික හැකියාවන් පිළිබඳව අතිශයෝක්තියෙන් විශ්වාස කළේය. ටයිටනික් නෞකාව නිර්මාණය කළ ඉංජිනීරුවන් සහ අයිතිකරුවන් එය කිසිදා ගිලි නොයන බවට ප්‍රකාශ කළේ ඔවුන්ගේ නිර්මාණයේ පරිපූර්ණත්වය පිළිබඳ අධික විශ්වාසය නිසාය. උතුරු අත්ලාන්තික සාගරයේ අයිස් කඳු පිළිබඳ අනතුරු ඇගවීම් කිහිපයක් ලැබුණද නෞකාව අධික වේගයෙන් ගමන් කළේය. ප්‍රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු නොතිබීම, අනතුරු ඇගවීම් නොසලකා හැරීම සහ සුකෝපභෝගීත්වය පිළිබඳ අධික අවධානය වැනි කරුණුවලින් පෙන්눔 කළේ මානව උඩංගුකමේ ඛේදජනක ප්‍රතිඵලයි. අවසානයේදී එක් අයිස්කන්ධක් සමග ගැටීමෙන් ලෝකයේ ශ්‍රේෂ්ඨතමයයි සැලකූ නෞකාව මුහුදේ පතුලට ගිලී ගියේ මානව අධික මාන්නයේ තවත් කටුක පාඩමක් කියා දෙමිනි. තාක්ෂණික දියුණුව කොතරම් වුවත් සොබාදහමේ බලය හමුවේ මිනිසාගේ මාන්නය බිඳ වැටෙන බව එයින් කියා පෑවේය. අධික මාන්නය යනු හුදෙක් උඩංගුකමක් පමණක් නොවේ. එය මානව මනසේ ගැඹුරු මූලයන් නැති සංකීර්ණ මානසික තත්වයකි. බොහෝ විට අධික මාන්නය ඇතිවන්නේ ගැඹුරු අනාරක්ෂිත බවක් හෝ යම් අඩුපාඩුවක් වසා ගැනීමට දරන උත්සාහයක් වශයෙනි. තමා අන් අයට වඩා උසස් බව පෙන්වීමෙන් තමන්ගේම දුර්වලතා හෝ අභ්‍යන්තර බිය වසන් කිරීමට උත්සාහ කරයි. මෙය ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ හැකි නමුත් එය සැබෑ ස්වයං අවබෝධයට බාධා කරයි. මාන්නය මිනිස් මොළයට බලපාන්නේ කෙසේද? එය තීරණ ගැනීමේ හැකියාවට සෘජුවම බලපායි. මාන්නයෙන් පෙළෙන පුද්ගලයෙකු යථාර්ථය විකෘති කර දකි. ඔවුන් තමන්ගේම වැරදි පිළිගැනීමට අකමැති වන්න අතර අන් අයගේ අදහස් හෝ විවේචන ප්‍රතික්ෂේප කරයි. ඔවුන් විශ්වාස කරන්නේ තමන් සෑම විටම නිවැරදි බවත් තමන්ගේ තීරණ ප්‍රශ්න කළ නොහැකි බවත්ය. මෙය තහවුරු කිරීමේ නැඹුරුව කන්ෆර්මේෂන් බයාස් වැනි සංජානන දෝෂවලට මගපාදයි. එහිදී පුද්ගලයෙකු තමන්ගේ විශ්වාසයන් තහවුරු කරන තොරතුරු පමණක් සොයන අතර ඒවාට පටහැනි තොරතුරු නොසලකා හරි. මනෝවිද්‍යාවේදී හබ්‍රිස් යනු ග්‍රීක සංකල්පයක් වන අතර එය අධික ආත්ම විශ්වාසය නිසා ඇතිවන උඩංගුකම විනාශයට මඟ පාදන ආකාරය විස්තර කරයි. මෙය සාමාන්‍යයෙන් සාර්ථකත්වයෙන් පසු ඇතිවන තත්වයකි. එහිදී පුද්ගලයෙකු තමන්ගේ හැකියාවන් පිළිබඳව අතිශයෝක්තියෙන් විශ්වාස කර අනතුරු ඇඟවීම් නොසලකා හැර අතාර්කික තීරණ ගනී. මෙවැනි පුද්ගලයන්ට අන් අයගේ දක්ෂතා හෝ අත්දැකීම් අගය කිරීමට නොහැකි වන අතර සෑම විටම තමන්ගේම මතය පමණක් නිවැරදියයි සලකයි. මෙම මානසිකත්වය වර්ධනය වන විට ඔවුන් හුදකලා වන අතර සැබෑ මිත්‍රත්වයන් සහ විශ්වාසයන් බිඳ වැටේ. මාන්නය යනු යථාර්ථය නොදකින අන්ධභාවයක් වන අතර එය වැරදි තීරණවලට මඟ පාදයි. එය තමන්ගේම මිනිවල තමන්ම කපා ගැනීම හා සමානයි. පුද්ගලයන්ගේ අධික මාන්නය සමාජයට විශාල බලපෑමක් ඇති කරයි. පවුල් සබන්ධතාවලදී මාන්නයෙන් පෙළෙන පුද්ගලයන්ට සමාව දීවට හෝ සමාව ඉල්ලීමට අපහසුය. ඔවුන් සෑම විටම තමන් නිවැරදියයි සිතන නිසා ගැටුම් විසඳීම වෙනුවට ඒවා තව තවත් උග්‍ර කරයි. මෙවැනි තත්ත්වයන් නිසා පවුල් බිඳ වැටේ, මිත්‍රත්වයන් විනාශ වේ සහ සමීප සබන්ධතා තුළ ඇති විශ්වාසය බිඳ වැටේ. දරුවන්ට පවා මෙය අහිතකර ලෙස බලපායි. මන්ද ඔවුන් මාන්නයෙන් පෙළෙන දෙමාපියන්ගෙන් ඉගෙන ගන්නේ වැරදි පිළිනොගැනීම සහ අන් අයට ගරු නොකිරීමයි. නායකත්වයේදී අධික මාන්නය යනු ව්‍යාසනයකි. මාන්නයෙන් පෙළෙන නායකයෙක් යටත් නිලධාරීන්ගේ අදහස් නොසලකා හරියේ විවේචන පිළිගන්නේ නැත සහ ඒකාධිපති ලෙස ක්‍රියා කරයි.
එවැනි නායකත්වයක් යටත්තේ නවෝත්පාදනයන් අඩාලවන අතර සේවකයන්ගේ මොරාල් බිඳවැටේ. සේවකයන් බියෙන් හා අවිනිශ්චිතතාවයෙන් පෙළෙන අතර ඔවුන්ගේ සැබෑ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වේ. අවසානයේදී සංවිධානය හෝ රට බිඳවැටීමට පවා ඉඩ ඇත. ඉතිහාසය පුරාම ඒකාධිපති පාලකයන්ගේ බිඳවැටීම් මේ සඳහා කදිම උදාහරණ සපයයි. ආයතනික මට්ටමින් අධික මාන්නය නිසා සමාගම්වලට වෙළඳපොලේ වෙනස්කම් හඳුනා ගැනීමට අපහසු වේ. ඔවුන් තම සාර්ථකත්වය පිළිබඳව අධික ලෙස විශ්වාස කරන නිසා නව තරඟකරුවන් හෝ නව තාක්ෂණයන් අවතක්සේරු කරයි. ඔවුන්ගේ අපි තමයි හොඳම යන ආකල්පය නිසා ඔවුන්ට නව අදහස්වලට විවෘත වීමට හෝ අවශ්‍ය වෙනස්කම් කිරීමට නොහැකි වේ. මෙය බොහෝ විශාල සමාගම්වල බිඳවැටීමට හේතු වී ඇත. මන්ද ඔවුන් කාලයට අනුව වෙනස් වීමට අපොහොසත් වූ බැවිනි. අධික මාන්නය යනු ප්‍රගතියට බාධාවකි. ව්‍යාපාරික ලෝකයේ එරෝන් සහ වර්ල්ඩ්කොම් වැනි සමාගම්වල බිඳවැටීම් අධික මාන්නයේ සජීවී උදාහරණ වේ. මෙම සමාගම්වල නායකයින් තම බලය සහ සාර්ථකත්වය පිළිබඳව අධික ලෙස විශ්වාස කළ අතර සදාචාර විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවලට පෙළඹුණි. ඔවුන්ගේ මාන්නය නිසා ඔවුන්ට සීමාවන් නොපෙනුණු අතර ඔවුන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිපාක නොසලකා හැරියේය. අවසානයේදී සමාගම් දෙකම බිඳවැටුණි. දහස් ගණනකට රැකියා අහිමි විය සහ ආයෝජකයන්ට බිලියන ගණන් අහිමි විය. මෙම සිදුවීම් පෙන්වා දුන්නේ ආයතනික සංස්කෘතිය තුළ මාන්නය කෙතරම් විනාශකාරී බලපෑමක් ඇති කළ හැකිද යන්නයි. දේශපාලනයේදී ඉතිහාසය පුරාම ඒකාධිපති පාලකයන්ගේ බිඳවැටීම් අධික මාන්නයේ ප්‍රතිඵල වේ. ඔවුන් ජනතාවගේ හඬ නොසලකා හරිති, විරුද්ධවාදීන් මර්ධනය කරති සහ තමන් පමණක් නිවැරදියයි විශ්වාස කරති. ඔවුන් තමන්ගේ බලය සදාකාලිකයයි සිතන අතර කිසිදු විරෝධයක් හෝ වෙනස්වීමක් බලාපොරොත්තු නොවේ. නමුත් අවසානයේදී ජනතා විරෝධය සහ විප්ලවයන් මගින් ඔවුන්ගේ බලය බිඳ දමයි. මෙය බොහෝ රටවල ඉතිහාසයේ නැවත නැවතත් සිදුවී ඇති රටාවකි. පෞද්ගලික ජීවිතයේදී අධික මාන්නය නිසා බොහෝ දෙනෙකුට වෘත්තීය ජීවිතයේදී සහ පෞල් ජීවිතයේදී ගැටලු ඇතිවේ. තමන්ගේ වැරදි පිළිගැනීමට ඇති අකමැත්ත නිසා ඔවුන්ට ඉගෙනීමට සහ වර්ධනය වීමට ඇති අවස්ථා අහිමි වේ. ඔවුන්ට අන් අයගෙන් උපකාර ලබා ගැනීමට හෝ උපදෙස් පිළිගැනීමට නොහැකි වේ. මෙය හුදකලාවට, මානසික පීඩාවට සහ සබන්ධතා බිඳවැටීමට පවා හේතු විය හැකිය. අධික මාන්නය ඇති පුද්ගලයන්ට සැබෑ සතුටක් හෝ තෘප්තියක් අත්විඳීමට අපහසු වන අතර ඔවුන් නිරන්තරයෙන් අන් අය සමග තරඟයක යෙදේ. අධික මාන්නයට ප්‍රතිවිරුද්ධ ගුණය වන්නේ නම්‍රතාවයයි. බොහෝ දෙනා නම්‍රතාවයේ දුර්වලකමක් ලෙස වරදවා වටහා ගනී. නමුත් සැබවින්ම නම්‍රතාවය යනු අතිශය ප්‍රබල ගුණයකි. එය තමන්ගේ සීමාවන් හඳුනා ගැනීම, තමන් සියල්ල දන්නා බව නොසිටීම, අන් අයගේ අදහස්වලට ගරු කිරීම සහ නිරන්තරයෙන් ඉගෙනීමට ඇති විවෘතභාවයයි. නම්‍රශීලී පුද්ගලයන්ට තම වැරදි පිළිගැනීමටත් ඒවායින් ඉගෙනීමටත් හැකියාව ඇත. ඔවුන් අන් අය සමග වඩා හොඳ සබන්ධතා ගොඩනගා ගනී. මන්ද ඔවුන් අන් අයට ගරු කරන අතර ඔවුන්ගේ දායකත්වය අගය කරයි. නම්‍රතාවයේ ඇති නායකයන් තම කණ්ඩායමේ සමාජිකයන්ට සවන් දෙන අතර ඔවුන්ගේ දායකත්වය අගය කරයි. ඔවුන් තනිවම සීලු තීරණ නොගෙන කණ්ඩායමේ සාමූහික ප්‍රඥාව භාවිතා කරයි. මෙය වඩාත් ශක්තිමත්, නව්‍ය සහ සාර්ථක කණ්ඩායම් නිර්මාණය කරයි. නම්‍රතාවය අපට අන් අයගෙන් ඉගෙනීමට, වැරදි නිවැරදි කර ගැනීමට සහ අපගේ ජීවිතයේ වඩාත් සමබර දෘෂ්ටියක් ලබා ගැනීමට උපකාරී වේ. එය අපව වඩාත් යථාර්ථවාදී කරන අතර අනවශ්‍ය ගැටුම් වලින් අපව මුදවා ගනී. නම්‍රතාවය යනු දුර්වලකමක් නොව ප්‍රඥාවය සහ සැබෑ ශක්තියේ ලක්ෂණයකි. එය අපව වර්ධනයට සහ සාර්ථකත්වයට යොමු කරයි. අපගේ ජීවිතයේ සෑම අංශයකටම අධික මාන්නය බලපෑම් කළ හැකි බව මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වේ. එය පුද්ගලයන්, පවුල්, සංවිධාන සහ සමස්ත අධිරාජ්‍යයන් පවා විනාශයට ඇද දමා ඇත. මාන්නය යනු අපව අන්ධ කරන, යථාර්ථයෙන් ඈත් කරන සහ අපගේ විනාශයට මඟ පාදන අන්තරායකර මානසික තත්වයකි. එය අපගේම සාර්ථකත්වයේ සතුරා බවට පත්විය හැකිය. එබැවින් අප සෑම කෙනෙකුම අපගේම මාන්නය පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් විය යුතුය.
අපගේ සාර්ථකත්වයන් හෝ බලය නිසා අප උඩංගු වී ඇද්දැයි අප විසින්ම ප්‍රශ්න කළ යුතුය. අන් අයගේ අදහස්වලට සවන් දීම, වැරදි පිළිගැනීම සහ නම්‍රතාවයෙන් ජීවත් වීම අපටත් අප වටා සිටින අයටත් යහපතක් සලසයි. සැබෑ ශක්තිය පවතින්නේ තමන්ගේ සීමාවන් දැනගෙන නිරන්තරයෙන් ඉගෙනීමට සහ වර්ධනය වීමට ඇති කැමැත්ත තුලයි. මතක තබා ගන්න. අධික මාන්‍ය යනු කවදා හෝ බිඳවැටීමක පෙරනිමිත්තකි. නම්‍රතාවය තුලින් අපට සැබෑ ශක්තිය සහ සදාකාලික සාර්ථකත්වය කරා ළඟා විය හැකිය. එය අපගේ ජීවිතයට ආලෝකය ගෙනෙනු ඇත.